මේ වීඩියෝ එක බලන ඔයාව මම අදත් හරිම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඒ වගේ මම ඔයාට 2026 අවුරුද්ද ඔයා හිතාගෙන ඉන්න හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මුලින්ම විශ් කරනවා. ඉතින් අද මම ඔයාට අරන් ඇවිල්ලා තියෙන්නේ අන්බොක්සිං වීඩියෝ එකක්. මේක නිකන් අන්බොක්සිං වීඩියෝ එකක් විතරක්ම නෙමෙයි. මේ තමයි මගේ 2026 අවුරුද්ද මම අන්බොක්ස් කරන විදිහ. ඉතින් මේ තියෙන්නේ මගේ ජර්නල් එක. මේ තමයි මම මගේ අවුරුද්ද වෙනුවෙන් කරපු පළවෙනිම සහ වැදගත්ම ආයෝජනය. මම මේ දෙයට වියදමක් කියන්නේ නැතුව ආයෝජනයක් කියලා කියන්නේ මේ පොතට පුළුවන් මගේ මුළු අවුරුද්දම ලස්සන කරන්න. ඉතින් දැනටමත් මම මේ පොතට මගේ මුළු අවුරුද්දම බාර දීලා ඉවරයි. මේ පොතේ තියෙන පිටුවක් ගානේ මම මාව ගොඩනගා ගන්නවා. ඉතින් මේ තියෙන හැම පිටුවක්ම මම කොයිම වෙලාවකවත් නිකරුණේ නාස්ති කරන්නේ. මම ලියන හැම වචනයක්ම හැම අකුරක්ම මං වෙනුවෙන් හරීම ලස්සනට මේ පොතේ ලියනවා. ඉතින් බලන්නකො මේ පොතේ කවර් පේජ් එකම කොයිතරම් ලස්සනද කියලා. මේ තියෙන අකුරු, මේ තියෙන ෆොටෝස් දැක්කම මට මගේ හිතට මාරම ශක්තියක් දැනෙනවා. මට මං ගැනම ලොකු විශ්වාසයක් දැනෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මට ඊළඟ අවුරුද්දේ හැබෑ කරගන්න ඕනි. මම දැන් ජීවිතේ යම් තැනක ඉන්නවා නම් මට ඒ තැන හරිම ලස්සනට ස්ථාවර කරගෙන ලස්සන ගමනක් 2026 යන්න ඕනි. අවුරුද්ද කියන්නේ ගොඩාක් අයගේ ජීවිතේ සාර්ථකම අවුරුද්දක් වෙයි කියලා මම ඒක විශ්වාස කරනවා. ඉතින් මෙතන තියෙන පළවෙනි පිටු කීපය මම වෙන් කරනවා මම මටම ලියන ලියුමට. ඉතින් මේක ගැන ගොඩක් අය දන්නවා ඇති. අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් පටන් ගන්නකොට ඒ අවුරුද්දේ අන්තිමේදී ඉන්න Tamanටම අපි ලියුමක් ලියනවා. ඉතින් අපිට පුළුවන් මේ ලියුම අවුරුද්දේ අග කියවලා බලන්න. අපිට මේ ලියුමට ඇතුළත් කරන්න පුළුවන් අපේ goals. එතකොට මේ අවුරුද්ද ඇතුළත අපි අපිව දකින්න ඕනි විදිහ, ඔයාට ලියන්න ඕනි හැමදේම මේ ලියුම ඇතුළේ ලියන්න පුළුවන්. මොකද මේ ලියුම අපි ලියන්නේ වෙන කාටවත් නෙමෙයි. මේක අපි අපිටම ලියන ලියුමක්. පිටු 2ක් 3ක් වගේ මම වෙන් කරනවා මගේ විෂන් බෝඩ් එක වෙනුවෙන්. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. පෞද්ගලිකව මම කැමති නැහැ මගේ විෂන් බෝඩ් එක වෙනම තැනක හදන්න. මම මගේ විෂන් බෝඩ් එක අරන් එනවා මෙන්න මේ පොතට. ඉතින් දැනටමත් මම ඒකට ඕනි ෆොටෝස් එකතු කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ Pinterest කියන ඇප් එකට ගියාම අපිට ඕනි තරම් ලස්සන ෆොටෝස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මාව 2026 දී දකින්න ආසම විදිහට මම ෆොටෝස් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මම මේ පිටු කීපය පාවිච්චි කරනවා මගේ විෂන් බෝඩ් එක ලස්සනට හදාගන්න. වැඩි කල් නොයා මම ඒක අද හෙටම කරනවා. ඒක කරනකොටත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඊළඟට බලන්නකො මෙතන තියෙන පළවෙනි ෆොටෝ එක. If you can dream it, you can do it. අනිවාර්යෙන්ම අපිට පුළුවන් නම් අපිට ඒක ගැන හීන දකින්න. අපි යම් දෙයක් ගැන හීන දකිනවා නම් අපිට ඒක අනිවාර්යෙන්ම හැබෑ කරගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා හීන කියන්නේ අපිට දකින්න තියෙන දෙයක් නෙමෙයි. හීන කියන්නේ අපිට හැබෑ කරගන්න තියෙන දෙයක්.
ඉතින් මේ පොතේ පිටු අතර මම මාවම හොයනවා. මම මාවම ලස්සනට ගොඩනගා ගන්නවා. මුලින්ම නම, ෆෝන් නම්බර්, ඊමේල් ඇඩ්‍රස් මේ දේවල් දාන්න තියෙන තැන් මම ෆිල් කර ගන්නවා. ඊට පස්සේ මට තියෙනවා මගේ කැලෙන්ඩර් එක. ඉතින් 2026 අවුරුද්දේ මට තියෙන කැලෙන්ඩර් එක තමයි මේක. මම මේ කැලෙන්ඩර් එක ඊළඟට මට තියෙනවා තවත් පිටුවක් මගේ විෂන් බෝඩ් එක වෙනම හදාගන්න. ඉතින් මේ පිටු දෙක මම පාවිච්චි කරනවා මම හදන විෂන් බෝඩ් එක සහ මම මේකේ හැබෑ කරගන්න දේවල් වෙන වෙනම ලියා ගන්න පාවිච්චි කරනවා. ඊළඟට මට තියෙනවා පාස්වර්ඩ් ට්‍රැකර් එකක්. පාස්වර්ඩ් ට්‍රැකර් එකක්. ඉතින් මේ පාස්වර්ඩ් ට්‍රැකර් එකේ මම මගේ පාස්වර්ඩ්ස් ලියා ගන්න පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට අපිට එක එක තැන්වලදී එක එක පාස්වර්ඩ්ස් යූස් කරන්න සිද්ධ වෙනවනේ. ඉතින් සමහර වෙලාවට මේ පාස්වර්ඩ් ලියපු තැන් අපිට මතකත් නැහැ. හිතේ තියාගත්තම ඒ දේවල් ආයේ මතක් වෙන්නේත් නැහැ. ඊළඟට මට තියෙනවා තවත් වැදගත්ම පිටුවක් goal action plan. ඉතින් මේ පිටුවේ හරිම ලස්සනට පෙළ ගස්සලා තියෙනවා අපේ goal එක සහ ඒකට හේතුව. ඊළඟට ඒ වෙනුවෙන් අපිට තියෙන motivation එක. ඉතින් මම විශ්වාස කරනවා අපේ මේ goal එකට යන්න මේ අවුරුද්දක් කියන්නේ හොඳටම ප්‍රමාණවත් කාලයක්. මුලින්ම ඔයා කල්පනා කරන්න ඔයාට ඇත්තටම ඕනි මොකද්ද සහ ඔයාගේ ඇත්තම ගෝල් එක මොකද්ද කියලා. ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ඊළඟට මට තියෙනවා මම ගැන ලියන්න. all about me. මගේ නම, ඊට පස්සේ මගේ වයස, මම ආසම දේවල් 5ක්, ඊට පස්සේ මම ආසම කෑම, මගේ ආසම සබ්ජෙක්ට් එක වගේ දේවල් ටිකක්. ඉතින් මේකෙන් මට පුළුවන් මාවම මතක් කරගන්න. ඊළඟට මගේ තියෙනවා බුක් ෂෙල්ෆ් එක. මෙතනදී මම කියවන්න බලාපොරොත්තු වෙන පොත් සහ මම දැනටමත් කියවපු පොත් මම මෙතන ලියනවා. ඊළඟට තියෙනවා මගේ රීඩින් ට්‍රැකර් එක ආපහු මෙතන ලස්සනට අපිට ලියන්න පුළුවන් අපි ලියපු පොතේ නම, ඊට පස්සේ තිබ්බ pages ගාන සහ ඒකට අපි දෙන රේටින් එක. ඊළඟට ඔන්න තවත් වැදගත්ම පේජ් එකක් එනවා අපේ ඊයර්ලි ප්ලෑනර් එක. ඉතින් ඔයා දන්නවද අපේ අවුරුද්ද ගෙවෙන විදිහ ගැන අපිට හරි විදිහ ප්ලෑන් එකක් නැත්තම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් අපි හරියට දැනගන්න ඕනි අපේ ප්‍රධාන ගෝල් එක සහ ඒ ගෝල් එක ඇචීව් කරගන්න අපි මාසයක් ගානේ කරන දේවල්. ඉතින් ඒ විදිහට මමත් මෙතන මගේ ප්‍රධාන ගෝල් එක මාස 12ට කඩලා මම එක මාසයකට මගේ ගෝල් එකට යන්න කරන්න ඕනි දේවල් ටික ලියනවා. එහෙමත් නැත්නම් ඔයාලට එක එක මාසයන් වලදී විශේෂිත වැඩ කටයුතු තියෙනවා නම් ඒ දේවල් උනත් මේ ඊයර්ලි ප්ලෑන් එකේ ලියන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ විදිය පොතක් මේන්ටේන් කරගෙන යන එකෙන් අපේ ජීවිත කොයිතරම්නම් ලේසි වෙනවද කියලා. එහෙම නැත්තම් මේ හැම දෙයක්ම අපි අපේ හිතවල තියාගෙන හිටියම එක්ක ඒ දේවල් අපිට මතක වෙලා යනවා, නැත්තම් ඒ දේවල් ඔහේ කාලයත් එක්ක අපි දන්නේම නැතුව අපිට මග ඇරිලා යනවා. ඊළඟ පිටුව තමයි බර්ත්ඩේස් ටික. ගොඩාක් වෙලාවට මටත් මේක වෙනවා මගේ ළඟම යාළුවන්ගේ, මගේ නෑදෑයන්ගේ සහ ගොඩාක් හිතවත් අයගේ බර්ත්ඩේස් මට අමතක වෙනවා. ඉතින් මම ආසයි මිනිස්සුන්ව සතුටු කරන්න. මහා ලොකු දෙයක් නැතත් අපි ඒ කෙනාගේ බර්ත්ඩේ එකට පොඩි විශ් එකක් කරත් ඒ අය සතුටු වෙනවා. ඉතින් පුළුවන් නම් ඔයාගේ ළඟම හිතවතුන් වෙනුවෙන් මේ විදිහේ පුංචි දෙයක් කරන්න. එයාලගේ බර්ත්ඩේස් ටික මතක තියාගෙන ඉඳලා ඒ දවස්වලට එයාලට විශ් කරන්න. නැත්තම් පුළුවන් විදියට පොඩි gift එකක් අරන් දෙන්න. මේක ඔයාගේ හිතටත් මාරම ලොකු සතුටක් අරගෙන එනවා. ඊළඟට අපිට තියෙන්නේ අපේ travel itinerary ටික හදන්න. එතකොට මෙතන travels plan කරන්න අපිට තියෙනවා පිටු දෙකක්. ඉතින් මමත් හරිම ආසයි travel කරන්න. ඊළඟ අවුරුද්දේ මම අනිවාර්යෙන්ම
මේ තියෙන pages දෙකට අනුව ලස්සන travel plan එකක් හදා ගන්නවා. ඊළඟට මගේ travel checklist එක තියෙනවා. එතනදී මම අඳින්න ඕනේ ඇඳුම් වල ඉඳලා හැම වැදගත් දෙයක්ම අපිට ලස්සනට මේ තැන්වලදී add කරගන්න පුළුවන්. ඊළඟ page එක ගොඩාක් ගෑනු ළමයිට වැදගත්ම වෙන දෙයක්. අපිට අපේ ශරීරය නිරෝගීව තියාගන්න නම් අපේ ශරීරය ඇතුලෙන් වෙන දේවල් හරියටම දැනගන්න නම් මේ period tracker එක වැදගත් වෙනවා. ඉතින් අවුරුද්දේ අන්තිමේ ඔයාලටත් බලා ගන්න පුළුවන් ඔයාලට period එක හැදුන දවස සහ period එක කොච්චර කාලයක් තිබුණද සහ ඒ වගේම ඒ දවස් කීපය ඇතුලේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ අපේ ශරීරයේ දකින්න පුළුවන් දේවල්. ඉතින් මේ විදිහේ period tracker එකක් maintain කරගෙන යන එකත් ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට තියෙන දෙයක් තමයි mood tracker එක කියලා කියන්නේ. ඉතින් අපේ mood එකත් අපි track කරනවා කියන්නේ ඒකත් ගොඩාක් වටින දෙයක්. මොකද දවසෙන් දවසට අපිට දැනෙන mood එක වෙනස් වෙනවා. අපිට තරහ යන දවස් වෙනවා. අපිට දුක හිතෙන දවස් වෙනවා. ඉතින් මේ දේවල් track කරගත්තම අපි ඇතුළෙන්ම අපිව තීරණය කරනවා මේ අපේ mood එක අපි විසින්ම පාලනය කරගන්න. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්නකෝ. ඊළඟට මගේ තියෙන page එක තමයි මගේ 2026 bucket list එක. ඉතින් bucket list එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්න බලාපොරොත්තු වෙන දේවල්. උදාහරණයක් විදිහට අපි කොහේ හරි යන්න හිතන් ඉන්නවා නම් ඒක අපිට add කරන්න පුළුවන් මේ bucket list එකට. ඉතින් මේ පිටුවේ ඕනි තරම් ඉඩ තියෙනවා. මට ඇති තරම් ලොකු bucket list එකක් මෙතන ලියා ගන්න පුළුවන්. ඊළඟට මට තියෙන page එක තමයි year end overview කියන page එක. ඉතින් මෙතන නිකන් අපිට summary එකක් වගේ දෙන්න පුළුවන්. මම මේ අවුරුද්දේ ස්තුතිවන්ත වුණ දේවල් වගේ එක දේවල් මට මෙතනදී දාගන්න පුළුවන්. ඒක හරියට අපේ අවුරුද්දේ summary එක වගේ. ඊළඟට මම එනවා මගේ ජනවාරි මාසේ cover page එකට. හැම මාසෙකටම මට ලස්සනට පාට කරන්න පුළුවන් cover page එකක් දීලා තියෙනවා. මම මේ වෙලාවේ නම් දැන් ටිකක් මෙතන color කරනවා. මම මේක හැම මාසෙම මුල්ම දවසේ color කරනවා කියලා දෙයක් නැහැ. මට මාසෙ පුරාවටම පොඩි වෙලාවල් අරගෙන මට කම්මැලි හිතුණත් මට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හිතුණත් මම මේ පොතේ මගේ cover page එකක් හොයාගෙන color කරනවා. ඉතින් මේක අපේ මනසට හරි සැහැල්ලුවක් ගෙනල්ලා දෙන දෙයක්. ඊළඟට ඔන්න අපි එනවා monthly planner කියන page එකට. සාමාන්‍යයෙන් අපේ මුළු මාසෙකටම අපි කරන දේවල් ටික මෙතනදී අපිට plan කරගන්න පුළුවන්. ඉතින් අපේ ජීවිත කොයිතරම් ලස්සන වෙයිද අපි දවස ගානේ කරන දේවල් මේ විදිහට plan එකක් ඇතුව කරොත් ඔයාලම හිතලා බලන්නකෝ. ඊළඟට මට තියෙනවා to do list එක. ඒ කියන්නේ මේ මාසෙට මම කරන්න ඕනි වැඩ කොටස සහ ඒ වැඩ අතරින් මම මූලිකත්වය දෙන්න ඕනි වැඩ ටික. ඊළඟට තියෙනවා මගේ monthly goal planner එක. ඒ කියන්නේ මගේ මාසයේ ඇතුලේ මම achieve කරගන්න ඕනි goals ටික මම මෙතන ලියනවා. ඒ වෙනුවෙන් මම කරන්න ඕනි දේවල් ඊට පස්සේ එතනට මම භාවිතා කරන strategy එකත් මම මෙතනදී ලියන්න ඕනි.
ඊළඟට ඔන්න අපිට තියෙනවා බජට් ප්ලෑනර් කියන පේජ් එක. අපේ සාමාන්‍යයෙන් ආදායම් වියදම් ටික අපිට ට්‍රැක් කරගන්න පුළුවන්. ඊළඟට අවසානයේදී තියෙනවා monthly reflection කියලා පේජ් එකක්. මෙතනදී අපිට පුළුවන් අපේ monthly අපේ ජයග්‍රහණ වගේ දේවල් ටිකක් ලියන්න. ඊළඟට තවත් ලස්සන පේජ් එකක් තියෙනවා. මෙතනදී වෙන්නේ 30 days self care challenge එක. 30 days self care challenge එක කියන්නේ අපිට දවස් 30ක් ඇතුලේ කරන්න දේවල් ටිකක් මෙතන ලියලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික අපිට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊළඟට ඔන්න ගොඩක් අලුත් අවුරුද්දේ වර්කවුට්ස් කරන්න ඉන්න ගර්ල්ස්ලට, ජිම් යන්න ප්ලෑන් කරන් ඉන්න ගර්ල්ස්ලට වැදගත් වෙන පේජ් එකක් තියෙනවා. අපි සතිය ගානේ කරන වර්කවුට්ස් අපි මෙතන ලියන්න ඕනි. ඊළඟට ඔන්න අපිට තියෙනවා මීල් ප්ලෑනර් පේජ් එකක්. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා මීල් ප්ලෑනර් කියන්නේ අපි ආවට ගියාට කෑම කන එකට නෙමෙයි. අපි යම් කිසි ප්ලෑන් එකකට අනුව අපි යම් කිසි දවසකට කන කෑම එක හරි විදිහට ප්ලෑන් කරන එක තමයි මෙතනදි වෙන්නේ. ඊළඟට මට තියෙනවා ස්ලීප් ට්‍රැකර් එකක්. කියන්නේ මම දවස ගානේ මාසේ දවස් 30 31 ඇතුලේ මම කොච්චර පැය ගාණක් නිදා ගන්නවද කියලා මට මෙතනදි ට්‍රැක් කරන්න පුළුවන්. ඊළඟට මට තියෙනවා monthly water challenge එක. දවසට මම වතුර ග්ලාස් 8ක් බොන්න ඕනි. එතකොට මේ 8න් වතුර ග්ලාස් 10ක් මෙතන දීලා තියෙනවා. ඉතින් මේ 10න් මම කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද කියලා මට මෙතනදී track කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා weekly planners ටිකක් pages කීපයක්ම. මේ වගේ අපිට පුළුවන් අපේ week එක plan කරගන්න. ඊළඟට ඔන්න අපි එනවා daily planner කියන page වලට. මේ පොතේ හැම මාසෙකටම daily planner page 30 ගානේ include වෙනවා. ඉතින් බලන්නකො මම එක එක පැයවලට උදේ 6ට මොකද්ද කරන්නේ සහ උදේ 10ට මොකද්ද කරන්නේ මේ හැම දෙයක්ම මේ පොතේ තියෙනවා. මේ පොත මම හරි විදිහට පාවිච්චි කරොත් මම දන්නවා මගේ ජීවිතේ අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා සහ මම 2026 හිතාගෙන ඉන්න හැමදේම මම සාර්ථකව ඉවර කරගන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝටම මම කියන්නේ නැහැ ඔයාලා මේ විදිහ සල්ලියක් වියදම් කරලා මෙහෙම පොතක් ගන්න ඕනි කියලා. ඔයාලට හරිම ලේසියෙන් පොඩි වියදමක් දරලා මේ විදිහ පොතක් ඔයාගේ මතින් හදාගන්න පුළුවන්. ඔයාගේ ක්‍රියේටිව් ස්කිල්ස් පාවිච්චි කරලා ඔයාගේ ඩ්‍රෝවිං, පේන්ටිං මේ හැම ස්කිල් එකක්ම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලෝ බජට් උනත් මේ වගේ පොතක් හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩාක් අයට මම දන්නවා දැනටමත් මෙහෙම පොතක් ඔයාලට තියෙනවා. නැති අයත් තවත් කල් දාන්න නැතුව ඉක්මනින්ම මෙහෙම පොතක් හදාගෙන දවස ගානේ අපිව ලස්සනට ගොඩනගා ගමු. ඉතින් මම අන්තිමේට ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි මුළු අවුරුද්ද දිහාම බලන්න එපා. දවසක් දිහා බලන්න. අපි දවසක් ඇතුලේ අපිට කරන්න තියෙන රාජකාරී ටික හරි විදිහට කරගත්තා නම් මුළු අවුරුද්දම අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ ප්‍රාතිහාර්යයක් ඕනි නම් ඔයාට ඔයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනි නම් මම දන්නවා මේ අවුරුද්ද තමයි ඒ වෙනුවෙන් ඔයාට ලැබිලා තියෙන හොඳම chance එක. ඉතින් ඔයාලඟ තියෙනවා දැන් දවස් 365ක පොතක්. ඉතින් මේ 365න් පළවෙනි පිටුව අද ඉඳන් ලියන්න ගන්න. ඔයාලා හැමෝටම good luck. අපි ආයෙමත් මේ විදිහේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඔයාලව ලස්සනට ගොඩනගා ගන්න.